මෛත්‍රී යුගයක යහපාලනයක අරමුණු සනිටුහන් කරමින් 67 වෙනි ශ්‍රී ලාංකික නිදහස් දිනය සමගියෙන් සමරන්නට පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ. ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින් තොරව, විශේෂයෙන් පක්ෂ ભેදයකින් තොරව එකතු වී අපි සමරමු අපේ 67 වෙනි නිදහස. අයිබෝවන් තෙරුවන් සරණයි. විශේෂයෙන්ම විශේෂ පණිවිඩයක් ප්‍රකාශ කරන්නටයි අපි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා වසර 67ක් ගත වෙන අවස්ථාවේ ඉතින් ලංකාවෙත් වෙනසක් වෙලා තියෙන අවස්ථාවේ අපි අපේ රටට යහපත ඒ වගේම සෞභාග්‍ය උදා වෙන්නට ඒ වගේම සියලුම අපේ රටේ ප්‍රශ්න විසඳිලා හොඳ යහපත් අනාගතයක් උදා වන්නටත් අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ නිදහස් උත්සවය පෙබරවාරි 4 වෙනිදාට යෙදෙනවා. අපි වාර්ෂිකව ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනිකුත් විහාරස්ථාන ඒ වගේම ප්‍රංශයේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ද සම්බන්ධ කරගෙන මෙවර නිදහස් උත්සවය සමරන්නට අපි තීරණය කළා පෙබරවාරි මාසේ 1 වෙනි ඉරිදා. ඉතින් අපි මේ අවස්ථාවට ඔබ සැමටම ආරාධනා කරන්නට කැමැති ආගම් ભેද ජාති ભેද සියල්ලක් නොසලකා සියලුම සමීත සමාගම් වලට දේශපාලන පක්ෂ වලට පැමිණිලා අපේ මාතෘ භූමියට නිදහස ලැබිලා 67 වසරක් ගත වෙන අවස්ථාවේ ඒ නිදහස සමරන්නට පැමිණෙන ලෙස හවස 3ට මෙම උත්සවය හරියටම ආරම්භ වෙනවා. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන නිදහස් අනුස්මරණ උත්සවය මේ වසරේ අපි පවත්වන්නේ පෙබරවාරි මාසයේ 1 වෙනි ඉරිදා. ඊට හේතුව නිදහස් උත්සවයට කලින් නිදහස සමරන්නට කල්පනා කරේ ඉරිදා දිනයක් යෙදෙන්නේ සියලු දෙනාටම පැමිණෙන්නට පුළුවන් විදිහේ උත්සවයක් මේ අවස්ථාවේ අපි සංවිධානය කරන්නේ.